හායි තමයි කොහොමද? ඉතින් අද මාත් එක්ක යමුද පොඩි ගමනක්. මේක ඇත්තටම මං වෙසක් පොයට ගියපු තැනක් ගැන තමයි මේ වීඩියෝ එක. මට ඉතින් පොඩ්ඩක් එඩිට් කරගන්න ටයිම් එකක් හම්බුනේ නැහැ. ඉතින් මං අද ගියේ අපි ගොඩක් දෙනෙක් දන්න කඩුවෙල මහමෙවුනා සපුවට. ඉතින් ඒ අසපුව ඇත්තටම හරිම නිදහස් නිස්කලංක තැනක්. ඔයාගේ හිත ගොඩාක් සංසුන් කරගන්න පුළුවන් එතනදී. මොකද ඇත්තටම හරිම මට තේරෙන්නේ නැහැ ෆීලින් එක මොකද්ද කියලා කියන්න. හරිම කාම් වයිබ් එකක් තියෙන්නේ. කොච්චර සෙනග හිටියත් අපිට අපේ හිත එකඟ කරගෙන එතනට ගිහිල්ලා ඒ දේවල් කරන්න පුළුවන්. ඉතින් මං උදේ ගේ 10ට විතර අපි මම ඉන්නේ කඩවතනේ. කඩවත ඊට පස්සේ මම කඩවත ස්ටෑන්ඩ් එකේ ඉඳන් කඩුවෙලට හයිවේ බස් එක තියෙනවා. බස් එකේ ගියා. හයිවේ බස් එකේ ටිකට් එක ඕනේ මට 160ක් හෝ 70ක්. ඊට පස්සේ ඉතින් මෙතනට පූජා කරන්න මල් පහන් මං ගත්තේ මලුයි හඳුන් කූරුයි අරගෙන ඉතින් ගියා මෙතන වඳින්න. ඉතින් එදා පොඩ්ඩක් ක්‍රවුඩඩ්. මොකද ඉතින් පොයනේ. මං හිතන්නේ ලොකු සෙනගක් ඇවිල්ලා හිටියා. මේ මම හිතන්නේ ට්‍රිප් එකක් ආපු කට්ටිය වගේ මට කතා කරපේ වගේ තේරුණේ. ඉතින් හරිම ලස්සනයි. ඔයාලා ගිහිල්ලා නැත්නම් අනිවාර්යයෙන්ම යන්න කඩුවෙල මහමෙවුනා සපුවට. ඒකේ තමයි මේ ශ්‍රද්ධා ටීවී එක ඔයාලා දැකලා තියෙන ශ්‍රද්ධා ටීවී එක. එතකොට මට අයිඩියා එකක් නැහැ එයාලගේ රේඩියෝ channel එකක් තියෙනවද කියලා. ඒක තියෙන්නේ එතන. ශ්‍රද්ධා රේඩියෝ channel එකයි ටීවී එකයි දෙකම තියෙන්නේ එතන. හරිම ලස්සනයි. හරිම ලස්සනයි එතන. ඉතින් ගිහින් අපේ ඕනතරම් සෙනග ඉන්න උනත් අපේ වැඩ ටික අපිට පාඩුවේ නිස්කලංකව කරගන්න පුළුවන්. ඉතින් මම හැම දෙයක්ම රෙකෝඩ් කරන්න ගියේ නැහැ. මොකද එතනින් අනිත් කට්ටියට ඩිස්ටර්බ් වෙනවා සහ මගේ අවධානයත් ඒකෙන් බිඳින නිසා මට පුළුවන් විදිහට මම චූටි ක්ලිප්ස් ටිකක් ගත්තා. ඉතින් සමහර තැන් නොගැලපෙනවා ඇති. ඒ වුණාට මෙතන මං කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. ඊට පස්සේ ඉතින් මම මල් පහන් පූජා කරලා මං ආවා මෙතන මේ ධර්මශාලාවට. එතන ගිහිල්ලා එතන වැඳලා යන්න එළියට එනකොට දැක අයිස්ක්‍රීම් දන්සලක්. ඊට පස්සේ අයිස්ක්‍රීම් දන්සලේ පොලිමේ ඉන්නකොට බස් එක ආවා. ඉතින් මං බස් එකට නැගලා මොකද ඉතින් පොයි දවස් නිසා සෙනගත් මේ සමහරවිට බස්ුත් නැති වෙනවා අඩු වෙනවා. ඒ නිසා මං එහෙම ආවා දන්සලෙන් කන්නේ නැතුව. ඉතින් හොඳටම බඩගිනි තිබ්බ නිසා දන්සල ඉවර වෙලා එන ගමන් කඩවත කැරවන් ෆ්‍රෙෂ් එකට ආවා. ඉතින් එදා මං යනකොට ගොඩක් ඒවා ඉවර වෙලා තිබ්බේ. මොකද මම හිතන සෙනග ගොඩක් හිටියා. ඊට පස්සේ අයිස් කොෆි එකකුයි චීස් බෝම්බ එකකුයි අරගත්තා. ඉතින් මට පොඩ්ඩක් සෝස් ටිකක් එහෙම දාගෙන කන්න ඕන නිසා නගරට ටිකක් කෑවා.